ගොඩක් ආදරෙන් පිළිගන්න ඔයාලා හැමෝම ඔන්න අද දවසෙත් අපි බලමු විශේෂ මඟ පෙන්වීමක් ලබා ගන්න ඔයාලගේ ආදරය වෙනුවෙන්. ආදරය වෙනුවෙන්? ඔව් අනිවාර්යයෙන්. ඒක හරි. ඒ දන්නවද? මේ දවස්වල ඔයාලගේ හිතේ තියෙනවා නම් ආදරය සම්බන්ධ මොනවා හරි ගැටලුවක්. අන්න ඒ කියන ගැටලුවට අපි බලමු මඟ පෙන්වීමක් ලබා ගන්න. මේක කරෙක්ටිව් රීඩින් එකක්. ඔයාලගේ ජීවිතයට අදාළ වෙන්නත් පුළුවන්. ඒ දේ ඔයාලා බලන්න අනිවාර්යෙන් ඔයාලගේ ජීවිතයට ගලපගන්නේ මොන විදිහටද කියලා. ඔයා ආදරය කරනවා නම් ඔන්න ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් මෙන්න මේ කියන දවස්වල අනිවාර්යෙන් ඔයාට මේ රීඩින් එක අයිති වෙනවා. හරි. අපි බලමු. මඟ පෙන්වීමක් ලබා ගන්න. මෙන්න මේක. ඔයා හිටියද දුකින්? ඔයාගේ ආදරය නිසා විඳවීමක් තිබ්බා. එයා ඔයා ළඟ වුණත් ඔයාට නිකන් සතුටක් නෑ වගේ. එහෙම වෙලා තියෙනවද? නේ? එයා ඔයා ළඟ ඉන්නවා. හැබැයි මොකද්ද ඔයාගේ හිතේ ලොකු වේදනාවක් තියෙනවා. ඇයි? සමහර විට ඔයාගේ හිතේ තියෙන දේ එයාට හරියට කියා ගන්න බැරි වෙන්නේ නැති. සමහර විට ඔයා අතින් මොනවා හරි පුංචිම හරි වැරද්දක් වෙලා තියෙනවද? අන්න ඒ දේ යාට කියන්න එහෙනම්. මොකද දෙදෙනා අතර අන්න ඕන අවබෝධය කියන්නේ ආදරයකදී අනිවාර්යෙන් අත්‍යවශ්‍ය දෙයක්. ඔයාලා දෙන්නගේ ආදරය හරි සාර්ථකයි. හරි සතුටින් ඉන්නවා. මේක සමහර විට සීමිත කීප දෙනෙක්ට වෙන්නත් පුළුවන්. අපි බලමු දිගටම රීඩින් එක. හරිද? ඉතින් ඔයාලා ගාව හරිම ආදරණීය හැඟීම් තියෙනවා. හරිම ආදරණීයයි ඔයාලා දෙන්න. හැබැයි එක්කෙනෙක් ඉන්නවා දුකින්. ඇයි ඒ? ඔයාගේ හිතේ තියෙනවා මොනවා හෝ දෙයක් මම කලින් කිව්වා වගේ. ඒ දේ අනිත් කෙනාට කියන්න. මොකද එයා ඉන්නවා ඔයාව වටහා ගන්න. ඔයාගේ ජීවිතේ හැම මොහොතකම බෙදා ගන්න එයා ඉන්නවා ඔයත් එක්ක. හරිම විශ්වාසනීය විදිහට ඔය ආදරේ ගලාගෙන යනවා. ඉතින් හරිම ආදරණීය විදිහට තියෙන ඒ ආදරේට ඔයාලා දෙන්නගේ අන්‍යෝන්‍ය අවබෝධය ගොඩාක් වැදගත්. ඉතින් ඔය ගලාගෙන යන ආදර කතාවේ පුංචි පුංචි හිස්සෙන් තියෙනවා නම් ඒ තැන් පවා හරිම ආදරණීය සිතුවිලි වලින් පුරවන්න. එතකොට ඔයාලා දෙන්න ඔය කර්මුණක් වෙනුවෙන් යන ගමන ඉතාමත්ම සාර්ථක වේවි. හිතන්නේ නැති විදිහට ඔයාලගේ ජීවිතයේ ලොකු අරමුණු කිහිපයක් තියෙනවානේ. ඒක ප්‍රධානයි. මට එහෙම දෙයක් දැනෙනවා. ඉතින් ගොඩක් දේවල් මේ විද්‍ය අත්පත් කරගෙන තියෙනවා. සමහර අය ඔයාලගේ ආදරය වෙනුවෙන් ලොකු ගමනක් යන්න සැලසුම් දියත් කරලා තියෙනවා. හරි නේද? ඉතින් ඒ ආදරණීය ජීවිතයේ ඉදිරියටත් ගෙන යන්න නම් මතක තියාගන්න. දෙන්න අතර අන්‍යෝන්‍ය අවබෝධය, අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩක් වැදගත් කියලා. හරි. ඔව් අපි බලමු. තව කාඩ් පතක් තෝරගමු. මෙන්න මේ කාඩ් පත. ප්‍රශ්නයක් තියෙනවා. හරිද? මෙතන ඉන්නවා කීප දෙනෙක්. ඔන්න ආදරේ මොනවා හරි වැරද්දක් වෙලා තියෙනවා. මොනවා හරි වැරද්දක් වෙලා තියෙනවා. ඔයාලා දෙන්න අතර තියෙනවා සමහර විට හැඟීම් වල වරදකාරී බවක්. සමහර විට තුන්වන පාර්ශ්වයක් ඔය දෙන්නා අතරට ඇවිල්ලාද? ඔව්. අන්න ඒ කියන තුන්වන පාර්ශවය ඔයාලා දෙන්නට ලොකු බලපෑමක් කරලා තියෙනවා. ඔයාලා දෙන්නගේ හැඟීම් වලට, ඔයාලා දෙන්නගේ ජීවිතවලට. අන්න ඒ කියන தત્ත්වේ නම් වහාම ඉවත් කරගත යුතු වෙනවා. දෙන්න අතර විශ්වාසය වැදගත් වෙනවා. දෙන්න අතර තියෙන ආදරය එකම හැඟීමකින් දියත් කරන්න. දෙන්න අතර එකිනෙකට පරස්පර හැඟීම් තියෙන්න බෑ. ඔයා හිතනවා නම් යම්කිසි දෙයක් අනිත් කෙනා ඔයාට උදව් කරන්න ඕනේ. හැබැයි තුන්වෙනියෙක් ආවොත් නම් අනිවාර්යෙන් එතන ගැටලුවක්. එහෙම අය කීප දෙනෙක් ඉන්නවා මේ රීඩින් එක රෙසනේට් වෙන අය. අනිවාර්යෙන් හිතලා බලන්න. ආදරයක් නම් දෙන්නෙක් විතරමයි. තුන්වෙනි පාර්ශ්වයක් නම් එපා. ඒක තමයි මෙන්න මේ කියන මඟ පෙන්වීම. එමාවොත් ඇති වෙන්නේ අවුජාලයක්. හරි. ඔයාලා හිතලා බලන්න. මොකද වෙන්න ඕනි කියන එක. හරි. දැනටමත් ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙනවා. ඉදිරියටත් ඒ දේ පවත්වාගෙන යනවද නැද්ද කියන එක ඔයාලා දෙන්න තීරණය කරන්න. මොකද පවත්වාගෙන යනවා නම් ඔයාලා දෙන්න විතරක් හිතෙන්ට සහභාගී වෙන්න ඒ ආදරේට. හරි. අපි බලමු. ඔන්න මෙන්න මේ කියන එක. මෙන්න මෙහෙම කොටසක් ඉන්නවා මෙතන. ඔයාලගේ ජීවිතයේ ගොඩාක් දේවල් ඔයාලා අත්පත් කරගෙන තියෙනවා. හැබැයි එක පාර්ශවයක් මෙතන ගොඩක් සාර්ථක වෙලා තියෙනවා. අනිත් පාර්ශවය නෑ. එයා ඔයාට උදව් කරලා තියෙනවා ගොඩක්. ඔයාගේ දේවල් ඔයාලා දෙන්නගේ සාර්ථකත්වය වෙනුවෙන් එක්කෙනෙක් ගොඩක් කැපකිරීම කරලා තියෙනවා. මෙතන එහෙම කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඔයාලා දෙන්නගේ සාර්ථකත්වය මේ විදිය ඔයාලා දෙන්න භුක්ති විඳගෙන හරි ලස්සන ගමනක් යන ගමන් ඉන්න. එහෙම ආදරණීය පිරිසක් මෙතන ඉන්නවා. ඒ වගේම අනාගතයේ ගොඩක් සිහින ඔයාලා වෙනුවෙන් දියත් වෙලා තියෙනවා. අනාගතේ මෙන්න මේ දේවල් කරන්න ඕනේ
කියන හැඟීම ඔයාලා දෙන්න ගාව තියෙනවා. ඒ වගේම ඔයාලා දෙන්න සෝබා දහමට බොහොම ළඟයි. ඔය දෙන්නගේ සිතුම් පැතුම් එකිනෙක එක හා සමානයි. ඉතින් ඔයාලා දෙන්නට විශ්වයේ ආශිර්වාදයන් ඔන්න හිමි වෙනවා කියන පණිවිඩය තියෙනවා. ලස්සන ගමනක් යන්න ජීවිතේ හරි ලස්සනට ගෙවන්න. මොකද ඔයාලා දෙන්නා ගොඩක් දුරට soulmatesලා වෙන්නම ඕනේ. ඉතින් එකිනෙකා වෙනුවෙන් පතාගෙන ආපු ඔන්න ඔය වගේ ආදරණීය ආත්මත් මෙතන ඉන්නවා. ඉතින් බොහොම ආදරණීය ගමනක්, බොහොම සාර්ථක ගමනක්. ඉදිරියේදී ජීවිතේ ගොඩාක් ලොකු හැරවුම් ලක්ෂයන් හම්බ වේවි. ඔයාලා දෙන්නට අවශ්‍යම ආකාරයට ඔයාලගේ දෙන්නගේ ජීවිතවලට හොඳම දෙයක් වෙන ආකාරයට. ඔන්න ඔය කියන මඟ පෙන්වීම් ටික තමයි ඔයාලගේ ආදරණීය ජීවිතය වෙනුවෙන් අද දවසේ දෙන්න තියෙන්නේ.